පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නමින් යුද්ධවත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කරන විටත් එහි ඇත්තේ බොරුයයි වත්මන් ඇමතිවරු දැන සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මම දැක්ක ආණ්ඩුවේ සමහර ඇමතිවරු මාධ්‍යට ඇවිල්ලා කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන හැම එකක්ම කරන්න ඕනේ නැහැ කියලා. එතකොට ප්‍රතිපත්ති ප්‍රකාශය පින් කරනකොටම දන්නව බොරු ලිව්වේ කියලා. තවත් සමහරු කියනවා අපි දැනන් හිටියේ නෑ මේක මෙච්චර අමාරු වැඩක් කියලා. එදා තමන්ගේ මෙතුව නෙගෙන්ගිට ඇවිද උපාධිධාරීන්ට අද පාර දිගේ එලව බැටන් පොල්ලෙන් ගහනවා. දැන් ආයි දේශපාලන දඩේම ක්‍රියාත්මක වෙනවා එක පැත්තකින්. අපිට නම් ඒක පුරුදුයි. මට විතරක් නෙමෙයි අපේ ආච්චිටත් පුරුදුයි. එයාගේ වයස අවුරුදු 97ක්. ආච්චිත් අප පිට ඉන්නේ. පහුගිය කාලෙත් ගිහිලා කටෝත්තරයක් දීලා ආවා. දැන් චාමර සම්පත් මන්ත්‍රීතුමාව මම දැක්ක රක්ෂිත බන්ධනාගාර ගත කළ තියෙනවා. වැරදි පෙනෙනකොට පාර්ලිමේන්තුවේ හඬක් නැ ගොම ටික කාලයක් යනකොට රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. මව දාන්න try කරා හරි ගියේ නැහැ. හැබැයි මල්ලිවයි ආච්චිවයි දැම්මා. මව දාන්න තවම උත්සාහ කරනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි බය නැහැ. අපි හිරගෙදරත් රජගෙදරත් එකයි. දැන් මහාචාර්ය ආචාර්යවරු 159ක් පාර්ලිමේන්තුවට යවුවා. CID එකට වැඩි දැන්. මොකද ඒ අයගේ මහාචාර්ය ආචාර්යකම් හොයන්න වෙලා. වෙන දේවල් හොයන්න වෙලාවක් නැහැ. එක්ක ඒ අයගේ පෞල් ප්‍රශ්න. මහත්තයාගේ වාහනේ නෝන ගෙනහිල්ලා. නෝනගේ වාහනේ මහත්තයා ගෙනහිල්ලා. අද පොලිසියට වැඩි ඒව හින්දා. යනුවෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරන ලදී.